මෙහි එහෙම බෑ. මෙහි නාවන්නේ කවන්නේ කොවන්නේ ටියුට් හදාන්නේ ෂෝට් නෝට් හදාන්නේ ටියුට් හදනවා ෂෝට් නෝට් හදාන්නේ ඒක මොකුත් නැහැ. ඒ ඔක්කොම කරන්නේ ඔයගොල්ලෝ. මේකේ මේ ඔක්කොම ඔයගොල්ලෝ කරන්නේ. මොකද ඒවා ඔයගොල්ලෝ කරන්නේ නැතුව එහෙනම් ඉතින් ගුරුවරයාට තමයි බහැරලා වෙන්න වෙන්නේ. අන්න එහෙම හැකියාවක් තියෙනවා නම් ඔයගොල්ලෝ වෙනුවෙන් මට විභාග කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් මටත් එහෙම කරන්න පුළුවන්. ඔයගොල්ලෝ පැත්තක දාලා මෙතන කියලා ඇඳන් ටිකක් දාලා නිදි කරවන්න. මෙන්න මොකොත් නැහැ නිදි කරවල හොඳට පෙරවලා AC දාලා පෙරවලා තියලා පැය තුන තියලා ඇරවල යනවා AC එකට විතරක් කීයක් හරි දෙන්න ඉතින් ටික ඔක්කොම අහලා දෙන්න. මේක එහෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා මේක ටිකක් හොඳට මහන්සි වෙන්න ඕනේ. හරිද? දරා ගන්න මේ ටික. සතිය පුරාම ඕකෙනින් කරන්න ඕනේ. කෙමිස්ට්‍රි කරන්න ඕනේ සතිය පුරාම. හරිද? හැම දවසෙම ඕකෙනින් පොත පෙරලලා බලන්න ඕනේ. හැම දවසෙම. පුළුවන්ද බැරිද? පුළුවන් වෙන්න ඕනේ. මහ වෙලාවක් ඕනේ නැහැ. මහ වෙලාවක් ඕනේ වෙන්නේ ඕක සතියක් ගිහිල්ලා බලනවා නම් තමයි මහ වෙලාවක් ඕනේ. දැන් මේ අද උගන්වපු එක ආයි හෙටම බලනවා නම් බලනකොට මතක් වෙනවා නේ. විනාඩි 5ක් 10ක් බැලුවා නම් ඇති එතකොට. ආයි ඊළඟ දවසේ බලනකොට අර විනාඩි 10ක් බලපු එක විනාඩි 2කින් බැලුවාම වෙලාව ඉතුරු කරගන්න එහෙම. දැන් ඔය ටික ගණන් කරලා බලන්නකො. එතකොට හැම දවසෙම පොඩ පොඩ බලලා විනාඩි 10 පැය භාගයක් ඔන්න සතියේට වැය වෙලා තියෙයි වැඩි මොන පැයක් වැය වෙයි. හැබැයි ඔක ආයි සතියක් පහ වෙලා බැලුවා නම් අර පැයෙන් කරන වැඩේ කරන්න පැය 5කටවත් බෑ. පිළිගන්නවද? ඔයගොල්ලෝ අර හැම දවසෙම චුට්ට බලලා ඒ වෙලාව එකතු කරපුවාම පැයක් වොන්නම් එකතු ඒ පැයේදී කරපු වැඩ ටික කරන්න සතියක් ගිහිල්ලා පස්සේ පොත දෙක ඇරලා බැලුවා නම් පැය 5කටවත් බෑ. ඒකටයි අපිට වෙලාව නැති වෙන්නේ. පැහැදිලිද? ඒ නිසා මේ මොඩ වැඩේ කරන්න එපා. හැමදාම බලන්න. හැමදාම අප්ඩේට් වෙන්න. එතකොට ගතවන කාලය අඩු වෙනවා. සහ ඒකේ ප්‍රතිඵලය තාම ඉහළයි. අමතක වෙන්නේ නැහැ. මොකද අපි අමතක වේගෙන යනකොට ආයි මතක් කරනවා. ආයි අමතක වෙන ආයි මතක් කරනවා. ඒතර මොලේ අපි දැනගන්නවා මේක මහා වටින එකක් කියලා මේක නම් මකන්න හොඳ නැහැ කියලා මකන්නේ නැහැ එතකොට.